මේ වෙනකොට ජනමතයක් නැහැ ඔයගොල්ලන්ට. මේ වෙනකොට ජනමතයක් නැහැ. හරිද? ජනමතය කැඩිලා. හරිද? අපිට මෙතනින් ඉඳන් දේශනා දුන්නනේ ජනවරමේ තරම තේරුම් ගන්න කියන මාස 7ක් අපිට දුන්නේ. හරිද? ඔන්න ජනවරම පෙන්නලා තියෙනවා ජනතාව මොකද්ද කියලා ඉවරලා. හරිද? එයි ඉතින් ඒ නිසා එකම ඉල්ලීමයි කරන්නේ දෙවියන්ගේ නාමයෙන් බොරු කියන එක නවත්තන්න. මොකද සාමාන්‍යයෙන් සමරන්න ඕනේ අනිතයට හූ කියන්න ඕනේ දිනපු කට්ටිය. දැන් අපි දකින්නවාද පෙරදිච්ච කට්ටිය මෙතනට ඇවිල්ලා වෙනම ආතල් එකක් ගන්න. කවක් නෑ අපි අවස්ථාව උට ලබා දෙමු. ඒගොල්ලෝ කියනවා අපි පච කියපු හින්දා මිනිස්සු අපෙන් ඈත් වුණා. ගරු සභාපතිතුමනි අපි බොරු කිව්වා නම් මිනිස්සු අපෙන් ඈත් වෙනව නෙමෙයි. එහෙනම් ඒගොල්ලෝ දිනන්න ඕන. 339න් 267ක ඉන්නේ ජාතික ජනබලවේග ඉදිරියේ. ඒ ඉදිරියෙන් ඉන්නේ අපි කියපු දේවල් ඉෂ්ට කරන පක්ෂයක් නිසා. හැබැයි පොඩි පණිවිඩයක්ත් දුන්නා. මොකද්ද පණිවිඩය? ඕගොල්ලෝ පොඩ්ඩක් ස්ලෝ වැඩි. ඉක්මනට මේ වෙනස්කම් ටික කරන්න ඕන. අන්න ඒ පණිවිඩෙත් උන් අපට දුන්නා. ඒ පණිවිඩය අපි ඒ ආකාරයෙන් තේරුම් ගත්තා. දැන් කට්ටිය උද්දාම වෙනවා. මොකද්ද? දැන් බලය නැහැ. බලය වෙනස් වෙලා. හෙට ජාතික ඡන්දයක් තියන්න, හෙට ජාතික මැතිවරණයක් තියන්න මේ සෙට් එකට අපත් නැහැ. මේගොල්ලෝ සංසන්දනය කරන කල්පනා කරලා බලන්න ඕන. අපි එහෙම සංසන්දනය කරන්න ඕනේ නැහැ. අවසන් වර ජනාධිපතිවරණේ සජිත් ප්‍රේමදාස මහත්මයා දිනනකොට ගත්ත ඡන්ද සාක්‍යයට වඩා කොච්චර අඩු වෙනද මෙදා පාරාන්තියේ මේ පළාත් පාලනේ. මොකද පළාත් පාලනයේදී ඡන්ද මෙහෙ වෙන්නේ වෙනත් ආකාරයකට පුද්ගල සම්බන්ධතා මත. කෙසේ වෙතත් අපිට කිසි කෙනෙක් එක සංසන්දනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මේව සියල්ලම ජයග්‍රහණය කරලා තියෙන්නේ. අපි ජයග්‍රහණය කරපු හැම පළාත් පාලන ආයතනයේම සභාව පිහිටුවීමට අපි කටයුතු කරනවා ගරු සභාපතිතුමනි.